WhatsApp එකට ඉන්ටිග්‍රේට් කරගෙන ඔයාගේ ටයිම් එකයි කාලයයි දෙකම එකයි. ඔයාට පුළුවන් ඔයාගේ WhatsApp එකට AI ඇසිස්ටන්ට් කෙනෙක් ලින්ක් කරගන්න. හෙලෝ කොහොමද? අද මම ඔයගොල්ලත් එක්ක කතා කරන්න හදන්නේ ඔයත් SME සෙක්ටර් එකේ බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයාට නැතුවම බැරි ටූල් එකක් තමයි WhatsApp කියන්නේ. නමුත් මේ WhatsApp එක්කම වැඩ කරද්දී තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න ටික ඔයාටත් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. එකක් තමයි ඔයාට දවසකට රිප්ලයි කරන්න බැරි තරම් මැසේජ් ගොඩක් එනවනම්. ඔයාට WhatsApp එකේ රිප්ලයිස් දාගන්න ගොඩක් වෙලා යනවනම්. කස්ටමර්ස් ලගෙන් වැඩි හරියක්ම අහන්නේ එකම ප්‍රශ්න ටික නම්. ඒත් එක්කම විශේෂයෙන්ම ඇඩ් එකක් වගේ රන් කරපු දවසට ඔයාට මේ මැසේජස් මිස් වෙනවා නම්. මොකද එදාට එන ගොඩාක් එන WhatsApp අතරේ ඔයාට මැසේජස් මිස් වෙනවා නම්. ඉතින් මෙන්න මේ ප්‍රශ්න වලට උත්තරයක් විදිහට AI වලින් ඔයාට පුළුවන් AI ඇසිස්ටන්ට් කෙනෙක් ඔයාගේ WhatsApp එකට ලින්ක් කරගන්න. ඉතින් මේකෙන් ගොඩක් දුරට අර එකම ප්‍රශ්න ටික අහන කස්ටමර්ස්ලාගේ ප්‍රශ්න වලට AI එකෙන් උත්තර ටික දීලා ඊට අමතරව අහන ප්‍රශ්න ටිකට ඔයාට කන්ට්‍රෝල් එක අරගෙන ඔයාට උත්තර දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාට ගොඩක් ටයිම් එක ඉතුරු කරගන්න පුළුවන් වෙයි WhatsApp එකේම නම් ඔයාගේ බිස්නස් එක දුවන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ ෆෝන් එකේදී කස්ටමර් කෙනෙක් විදිහට මම මෙන්න මේ කම්පැනි එකට මම සෙට් කරලා තියෙනවා මේ WhatsApp AI ඇසිස්ටන්ට්ව. ඉතින් එතනදි මම හායි කියලා දාලා ඉවරලා ග්‍රීටින් එකක් කරනවා. එතකොට එයා කියනවා එයාගේ නම රුකි. එයා තමයි AI ඇසිස්ටන්ට් for Cozy Hub කියලා ඉවරලා විස්තරයක් දෙනවා. ඊට පස්සේ මම සර්විසස් මොනවද ඔයගොල්ලෝ ඔෆර් කරන්න කියලා ඉවරලා ප්‍රශ්නයක් අහනවා. ඒකට එවලෙම උත්තරයක් හම්බ වෙනවා. මෙන්න මේ විදිහට සම්පූර්ණ විස්තරයක් හම්බ වෙනවා. ඉතින් මේ විස්තර ටික කොහොම දෙන්න ඕනේ මොන විදිහට දෙන්න ඕනේ කියන එක අපිට සෙට් කරලා තියන්න පුළුවන්. ඊට අමතරව මම කොහෙද ඔෆිස් එක තියෙන්නේ කියලා සිංහලෙන් අහනවා. මොකද මට මේක සිංහලත් වැඩ කරනවා මේකේ කියලා බලා ගන්න. ඉතින් මේක පාදුක්කේ තියෙනවයි කියලා ඉවරලා එයා උත්තරයක් දෙනවා. ඉතින් ඊට අමතරව මම නිකමට ඇහුවා වෙබ්සයිට් එකකට AI චැට්බොට් කෙනෙක් දාගන්න පුළුවන්ද කියලා ඉවරලා ඉතින් බලමු ඒකට දෙන උත්තරේ මොකක්ද කියලා. මම මේක ටයිප් කරන්නේ ඇත්තටම සිංහලෙනුත් නෙමෙයි සිංග්ලිෂ් වලින්. බලමු ඒකටත් උත්තරයක් හරියට එනවද කියලා ඉවරලා. ඉතින් ඒකටත් එයා සිංහලෙන්ම උත්තරේ දීලා තිනවා ඔව් පුළුවන් ඔබේ වෙබ්සයිට් එකට AI chatbot කෙනෙක් එකතු කරන්න පුළුවන් කියලා. ඉතින් වෙබ්සයිට් එකට AI chatbot කෙනෙක් එකතු කරන විදිහ මම ගිය පාර වීඩියෝ එකේ කතා කරා. ඔයගොල්ලන්ට ඒක බලා ගන්න ඕන නම් මීට කලින් වීඩියෝ එක බලන්න. ඒකේ තියෙනවා ඒක කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ මේක සෙටප් කරද්දී අපිට කරන්න ඕනේ වැඩ ටික තමයි මෙන්න මේ ටික. ඉතින් මුලින්ම මේකට ඇක්සස් ගත්තට පස්සේ ඔයා යන්න ඕනේ whatsapp.cozyhub.lk කියන ඇඩ්‍රස් එකට. ඒකට ගියාට පස්සේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් එනවා. මේ ස්ක්‍රීන් එකේ මෙන්න මේ වගේ knowledge base කියලා ඉවරලා වෙනම වින්ඩෝ එකක් තියෙනවා. ඉතින් මේ වින්ඩෝ එකේ තමයි ඔයාට අවශ්‍ය කරන දේවල් ටික සම්පූර්ණයෙන්ම කියන්න තියෙන්නේ. ඉතින් මේකේ ඔයාගේ company information, ඔයාගේ contact details, ඔයාගෙන් අහන ප්‍රශ්න වලට මොනවද දෙන්න ඕනේ උත්තර, මොන විදිහටද උත්තර දෙන්න ඕනේ, ඒ සියල්ලම මෙතන දාන්න පුළුවන්. ඊට අමතරව මේ සිස්ටම් එකේ තියෙනවා මෝඩ් 3ක්. එකක් තමයි co-pilot mode එක, අනික auto mode එක, අනික off. auto mode එකේදී AI සම්පූර්ණයෙන් උත්තරේ දීලා ඉවර කරනවා. ඒ කියන්නේ WhatsApp එකෙන් AIට උත්තරයක් ප්‍රශ්නයක් අහම ඒ ප්‍රශ්නෙට උත්තරේ දීලා සම්පූර්ණයෙන් ඒ වැඩේ ඉවර කරනවා මෙන්න මේ විදිහට. auto mode එකේදී. හැබැයි co-pilot mode එකේදී මේ කතාව ටිකක් වෙනස් වෙනවා. co-pilot mode එකේදී වෙන්නේ ඔයාට උත්තරේ ජෙනරේට් කරලා දෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ උත්තරේ ඔයාට අවශ්‍ය විදිහට
වෙනස් කරන්න. මොකද කන්ට්‍රෝල් එකක් ගන්න ඕන වෙලාවට කෝපයිලට් මෝඩ් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒ උත්තරේ වෙනස් කරලා ඉවරලා සෙන්ඩ් කරන්න. ඒ ඔයාලට හිතෙනවා නම් ඒ උත්තරේ එච්චරම ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් මේ මෝඩ් දෙකම තියෙනවා. මීට අමතරව මේක ඕෆ් කරලා දාන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ සරල දේවල් ටිකක් කරලා ඉවරලා ඔයාලට පුළුවන් ඔයාගේ WhatsApp එකට AI assistant කෙනෙක් දාගන්න. ඉතින් ඔයාටත් ඕනනම් ඔයාගේ බිස්නස් එකට මේ වගේ WhatsApp AI assistant කෙනෙක් සෙට් කරගෙන ඔයාගේ ටයිම් එක ඉතුරු කරගන්න මැසේජ් එකක් දාන්න අපිට පුළුවන් ඒකට හෙල්ප් එකක් දෙන්න. ඉතින් මීට අමතරව ඔයාට මොනවා හරි අයිඩියා එකක් තියෙනවා නම් AI වලින් කරගන්න නැත්නම් AI වලින් හෙල්ප් එකක් ඕනේ කියලා හිතනවා නම් ඔයාට පුළුවන් කෙලින්ම ඩිරෙක්ට් මැසේජ් එකක් දාන්න. අපි කතා කරලා බලමු අපිට AI වලින් මොනවද ඔයාගේ බිස්නස් එකට කරන්න පුළුවන් කියලා. ගිහින් එන්න. බයි.